අයිබෝවන් ඩොනල් ට්‍රම්ප් ඇමරිකාවේ ජනාධිපති ධූරයට දෙවන වරටත් පත් වෙනවා. ඉතින් ට්‍රම්ප්ට වුවමනා වෙනවා ඇමරිකා ග්‍රේට් අගේන් කියන සංකල්පය ලෝකයට ඔප්පු කරලා පෙන්වන්න. ඉතින් ඒ නිසාම ඇමරිකාව සමග අපනයන ආනයන වෙළඳාමට යෙදෙන රටවල් පිළිබඳව ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලොකු ඇගයීමක් සිදු කරනවා. එතනදී ආ බලනවා ඇමරිකාව මොන මොන රටවලින්ද භාණ්ඩ ආනයනය කරන්නේ. ඒ වගේම ඒ රටවල් ඇමරිකාවෙන් කොච්චර භාණ්ඩ හා සේවා ආනයනය කරගන්නවද කියන කාරණාව එතනදී දැන් අපි හිතමුකෝ ඇමරිකාව ලෝකයේ වෙන රටකින් භාණ්ඩ ගෙන්න ගන්නවා. හැබැයි ඒ රට ඇමරිකාවෙන් භාණ්ඩ ගෙන්න ගන්න ඉතාමත් අඩු වටිනාකමක් තියෙන භාණ්ඩ ප්‍රමාණයක් නම් අන්න ඇමරිකාවේ වෙළඳ ශේෂයේ ඍණාගයක් ගන්නවා. උදාහරණයක් විදිහට අපි මෙහෙම ගමුකෝ. ලංකාව අපි හිතමු රුපියල් 1000ක වටිනා භාණ්ඩ ඇමරිකාවට යවනවා. හැබැයි ඇමරිකාවෙන් අපි ගෙන්න ගන්නේ රුපියල් 200ක් වටිනා භාණ්ඩ විතරක් නම් ඇමරිකාව බලනවා යකෝ අපි මෙච්චර භාණ්ඩ ගෙන්න ගත්තට අපෙන් ගන්නේ භාණ්ඩ ටිකයි. ඒ නිසා මේක අපිට පාඩුයි. අන්න ඒ වගේ එකකට අපි කියනවා වෙළඳ ශේෂය හිගයක් කියලා. ඉතින් ඩොනල්ඩ් ට්‍රම්ප් මොකද කරන්නේ? මෙන්න මේ වගේ වෙළඳ හිගයන් තියෙන රටවල් මොනවද කියලා අධීක්ෂණය කරලා බලලා එයා මොකද කරන්නේ? මෙන්න මේ වෙළඳ හිගයන් තියෙන රටවල් වලට එයා Taman පනවන බදු අනුපාතිකය වැඩි කරනවා. ඉතින් කැනඩාව, චීනය, යුරෝපයේ අනිකුත් රටවල්, මෙක්සිකෝව මෙන්න මේ වගේ රටවල් ගත්තට පස්සේ ඒවට පහුගිය කාලය තුල බදු පැනවීම නිතරම සිදු කළා. හැබැයි ඉතින් ඒක අපිට එච්චරම දැනුනේ නැහැ. නමුත් ඔන්න අද නිවේදනයක් එනවා. ඇමරිකාව තීරණය කරනවා කියලා ලංකාවට බදු පනවන්න 44%ක බද්දක්. ඒ කියන්නේ අපි ඇමරිකාවට යවන භාණ්ඩ ඇමරිකාවේ රට ඇතුළට ගද්දී ට්‍රම්ප් මොකද කරන්නේ? 44%ක බද්දක් පනවලා තමයි ගන්නෙ. ඉතින් අපිට හිතනවා අපෝ එන අසාධාරණයිනේ. 44%ක් කියලා කියන්නේ ඊටාත්ම ලොකු බද්දක් නේ කියන එක හිතනවා. හැබැයි මතක තියාගන්න අපි ඇමරිකාවෙන් නානයනය කරන භාණ්ඩ වලට මේ වෙනකොටත් අපි 88%ක බදු පැනවීමක් සිදු කරනවා. එහෙම ගත්තොත් එහෙම ට්‍රම්ප් පනවලා තියෙන්නේ අපි පනවන බද්දෙන් හරියටම 50%යි. සාමාන්‍යයෙන් ගත්තාම එහෙම නැත්නම් ඇමරිකාව ආනයනය කරන භාණ්ඩ වලට පනවන්නේ 12%ක් 12.5ක් වගේ ප්‍රමාණයක්. ඉතින් මෙතනදී අපිට මේ ඊටා විශාල බද්දක් පනවන්න හේතුව තමයි ඇමරිකාව අපෙන් ඊටා විශාල ප්‍රමාණයක භාණ්ඩ හා සේවා මිලදී ගත්තත් ලංකාව ඇමරිකාවෙන් භාණ්ඩ මිලදී ගන්න ඉතාමත් අඩු ප්‍රමාණයක්. අර මම කලින් කිව්වා වගේ වෙළඳ ශේෂය තුල ඇමරිකාවේ හිගයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ කියන්නේ ඇමරිකාවෙන් විශාල ප්‍රමාණයක ආදායමක් ලබා ගන්න හැකියාවක් නැති නිසා. ඉතින් ඔන්න අපි මේක නිකන් දල වශයෙන් අරගෙන බැලුවොත් එහෙම ලංකාව සාමාන්‍යයෙන් ප්‍රධාන භාණ්ඩ වර්ග 60ක් 80ක් විතර අතර ප්‍රමාණයක් ඇමරිකාවට අපනයනය කරනවා. ඒ අපනයනය කිරීම තුළින් සාමාන්‍යයෙන් ගත්තට පස්සේ අවුරුද්දකට ඩොලර් මිලියන 2800ක් 2900ක් විතර ආසන්න ප්‍රමාණයක් අපි උපය ගන්නවා. මොනවාද අපි ඇමරිකාවට අපනයනය කරන්නේ? ඇඟලුම්, ඊට පස්සේ රබර්, ඊට පස්සේ තේ, කෝපි, කුරුඳු වගේ ඒවා. සාමාන්‍යයෙන් ගත්තට පස්සේ අපේ ප්‍රධානම අපනයනකරුවන් අතරින් තනි අපනයන ගැනුම්කරුවෙක් විදිහට ඉන්නේ ඇමරිකාව. ඉතින් ඒ නිසා ඇමරිකාව කියලා කියන්නේ අපිට ඩොලර් ලබා දෙන සම්පතක් කියලා කිව්වොත් ඇත්තටම නිවැරදි. හැබැයි ඔගේ අනිත් පැත්ත වෙලා තියෙන්නේ අපි පහුගිය අවුරුද්ද පුරාම ඇමරිකාවෙන් ආනයනය කරපු භාණ්ඩවල වටිනාකම අරගෙන බැලුවොත් එහෙම ඩොලර් මිලියන 362.2ක් විතර වගේ ප්‍රමාණයක තමයි අපි භාණ්ඩ ආනයනය කරලා තියෙන්නේ. ඔය සෝයා බෝංචි වගේ දේවල්, ඊට අමතරව කාර්මික භාණ්ඩ නිෂ්පාදනය කරන්න ඕන යන්ත්‍ර සූත්‍ර වගේ වගුවන් යාන සමහර අමතර කොටස් වගේ දේවල් ඇරෙන්න ඇත්තටම අපි ඇමරිකාවෙන් වැඩි භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් ආනයනය කරන්නේ නැහැ. ඉතින් අන්න ඒ නිසාම තමයි ඇමරිකාව මේ අපිට පනවලා තියෙන මේ 12.5ක විතර බද්ද 144 දක්වා විතර වැඩි කරන්න උත්සාහ කරලා තියෙන්නේ. අද අපි කතා කරන්න යන්නේ මෙන්න මේ බද්ද කොහොමද ලංකාවට බලපාන්නේ කියන කාරණාව. එකක් තමයි අපි දන්නවා ලංකාවේ ඇඟලුම් ශාස්ත්‍රය සමග ඉතා විශාල වශයෙන් රැකියා අවස්ථාවන් ජනනය වෙලා තියෙනවා. ඉතින් ප්‍රධානම අපනයනකරුවා විදිහට අපේ ඉන්නේ මං කිව්වා ඇමරිකාව. එතකොට ඇමරිකාව අපේ මේ අපි අපනයනය කරන භාණ්ඩ වලට බදු පැනෙවොත් එහෙම අපේ රටෙන් ඇමරිකාවට යන භාණ්ඩවල මිල වැඩි වෙලා තමයි රට ඇතුළට යන්නේ. අන්න එතකොට ඒ රට තුල අපේ භාණ්ඩවලට තියෙන ඉල්ලුම අඩු වෙන්න පුළුවන්. ඒකත් එක්ක ලංකාවේ ඇඟලුම් කර්මාන්තය බිඳ වැටෙන්න පුළුවන්. එහෙම රැකියා අවස්ථා නැති වෙන්න පුළුවන්. දෙවෙනි කාරණාව තමයි අපි ගත්තොත් එහෙම දැන් අපි ඉතා විශාල ප්‍රමාණයක ණය උගුලක හිර වෙලා ඉන්නවා. ඉතින් අපිට මේ ණය ගෙවන්න වෙන්නේ ඩොලර් වලින්. එතකොට අපේ මේ අපනයන ආදායම අඩු වුණොත් එහෙම අපිට ණය ගෙවා ගන්න බැරි වෙන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට තමයි දැනට අපි කොහොම හරි තින් ඩොලරය රුපියල් 300ක විතර සීමාව ළඟ තියාගෙන යනවා. හැබැයි ඩොලර් ගලා එම අඩු වෙන්න පටන් ගත්තොත් එහෙම මොකද වෙන්නේ?
රුපියල නැවත වතාවක් 300 400 500 විතර දක්වා ඉතා විශාල ලෙස අවප්‍රමාණීය වීමේ හැකියාව තියෙනවා. ඉතින් අපිට මේ තත්ත්වය පොඩ්ඩක් මගේ අරගන්න පුළුවන්ද කියලා බැලුවොත් එහෙම අපිට පුළුවන්. ඇමරිකාව කියලා තියෙනවා අපි එයාලගෙන් ආනයනය කරන භාණ්ඩවලට අය කරන බද්ද 10% විතර දක්වා අඩු කළොත් එහෙම මම කිව්වා දැනට අපි 88ක විතර බද්දක් පනවනවා. ඒක 10% විතර දක්වා අඩු කළොත් එහෙම යාලා කියනවා රයිට් අපිටත් පුළුවන් ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩවලට 10%ක විතර බද්දක් පනවන්න. එහෙනම් ඉතින් අපිට බැරිද එහෙම කරන්න? එහෙම කරන්න එකක් අමාරුයි. මොකද ලංකාවේ ආදායම රඳා පවතින ප්‍රධාන වශයෙන් බදු මත ඒකෙදි ඉතින් අපිට මේ තීරු බදු කියන එක ටිකක් ඉතා විශාල වශයෙන් වැදගත් වෙනවා. අනිත් කාරණාව තමයි අපි භාණ්ඩ අපනයනය කරන ආනයනය කරන එකම රට ඇමරිකාව නෙවෙයිනේ. එතකොට අපි ඇමරිකාවට යවන භාණ්ඩවලට බද්ද අඩු කරගන්න කියලා හිතලා ඇමරිකාවෙන් ගෙන්නන භාණ්ඩවල අය කරන බද්ද අඩු කරලා දැම්මොත් එහෙම අපි අර ගනුදෙනු කරන ලෝකයේ අනික් රටවල් මොකද කරන්නේ? එයාලත් අපිට මේ විදිහටම බලපෑම් කරන්න පෙළඹෙනවා. ඉතින් එහෙනම් අපිට මෙතන තව ගැටලුවක් තියෙනවා. මොකද අපි අන්තර්ජාතික වෙළඳාමට සම්බන්ධ වෙලා ඉන්න අනෙක් රටවල් වලින් අපිට ගැටලුවක් එන්නත් පුළුවන්. ඊළඟ කාරණාව තමයි දැන් මේ අපේ ඇඟලුම් රට ඇතුලෙන් එළියට යනකොට ඉතා විශාල මුදලකට ගියොත් එහෙම අපිත් එක්ක තරඟ කරන ලෝකේ ඕන තරම් රටවල් ඉන්නවා. බංගලාදේශය, වියට්නාමය, කාම්බෝජය, ඉන්දියාව, චීනය මේ වගේ රටවල් බලාගෙන ඉන්නේ ඇඟලුම් කර්මාන්තය අල්ලගන්නේ කොහොමද කියන එක ලෝක වෙළඳපොළ තුල. ඒ වගේම තේ ගත්තොත් එහෙම ඉන්දියාව, කෙන්යාව, චීනය වගේ රටවල් ඉන්නවා. රබර් ගත්තොත් තායිලන්තය, ඉන්දුනීසියාව, වියට්නාමය වගේ රටවල් තියෙනවා. ඉතින් මේ වගේ රටවල් වල නිෂ්පාදන පිරිවැය අඩුයි. පිරිවැය අඩු නිසාම ටැක්ස් එකක් වැදුනත් ඒ අයට පුළුවන් අපිට වඩා අඩු මිලක් යටතේ භාණ්ඩ ඒ රටවල් වලට ලබා දෙන්න. එහෙම වුණොත් එහෙම අපේ වෙළඳපොළ හිමි වෙන්න පුළුවන්. ඉතින් කෙටි කාලින වශයෙන් අපිට ඇත්තටම මේක ලොකු බලපෑමක් නොවුනත් දීර්ඝ කාලින වශයෙන් අපිට ඉතාමත්ම දැඩි බලපෑමක් ඇති කරන සිද්ධියක් වෙනවා. ඒ නිසා අපි කරන්න ඕනේ එකක් තමයි ඇමරිකාවට අමතරව අපි ලෝකයේ තව වෙළඳපොළවල් ටිකක් අපි හොයා ගන්න ඕන අපේ භාණ්ඩ අපනයනය කරන්න. දෙවෙනි කාරණාව තමයි පුළුවන් නම් අපි ඇමරිකාව සමග නිදහස් වෙළඳ ගිවිසුම් ටිකක් අත්සන් කරගන්න වෙනවා. අපේ මේ භාණ්ඩ හා සේවා ටික හුවමාරු කරගන්න. ඉතින් ඔන්න ඔය ගැටලුවට වර්තමානයේ අපි මුහුණ දීලා තියෙනවා. ඉතින් අපි බලමු ආර්ථික විශේෂඥයෝ වාණිජ්‍ය මණ්ඩලයේ ඉන්න විවිධ නිලධාරීන් එක්ක එකතු වෙලා ලංකාවේ මේ ආර්ථිකය කඩා වැටීම වළක්වන්න මොන වගේ උපදේශ ටිකක් ඇමරිකාව සමග වෙළඳ ගිවිසුම් වලට යන්න ලබා දෙයිද කියන එක පිළිබඳව බොහොම ස්තුතියි.